මගේ channel එක හා සම්බන්ධ වෙන ඉතින් ඔබ ආදරයෙන් ගෞරවයෙන් මම පිළිගන්නවා මුලින්ම. ඉතින් මම මේ වෙලාවේ කතා කරන්න දෙන්නේ 2027 අවුරුද්ද වෙනකොට මේ YouTube ආයතනය විසින් අලුත් නීති ටිකක් එකතු කරමින් YouTube නීති වෙනස් කරන්නට උත්සාහ කරමින් ගත කරන කාර්යතුවක් තමයි මේ ගෙවෙන්නේ. ඔබ දැනටමත් YouTube channel එකක් පටන්ගෙන තාම ඔබ මුදල් උපයන්නට පටන් ගන්න නැතුව ඇති. හැබැයි 2027 වෙනකොට දැන් තියෙන්නේ මේ වර්තමානයේ තියෙන්නේ අපිට තියෙන watch hours 4000 සම්පූර්ණ කරන එක. එතකොට දැන් ඔබ ලෝන් වීඩියෝ නම් කරන්නේ ඔබට තියෙන්නේ එකම ගැටලුව මේ watch hours 4000 සම්පූර්ණ කරන එක. එතකොට 4000 සම්පූර්ණ කරනකොට ඔබට හිතෙන්නට පුළුවන් අනේ මේ watch hours එක මේක 4000 සම්පූර්ණ කොච්චර අමාරුද? මේක එපා වෙනවා. කම්මල හිතෙන්න පුළුවන්. හැබැයි ඔබ හිතන්න ඔබට ගොඩ යන්නට ඕන නම් ඔබට මුදල් උපයන්න ඕන නම් ඔබට දියුණු වෙන්න ඕන නම් මහන්සි නොවි වැඩ නොකර අපිට ගොඩ යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි මහන්සි වෙන විදිහට තමයි අපිට ප්‍රතිඵල ළඟා කරන්නේ. සමහරක් ඊට ඔබගේ channel එක ඔබ දිවාරය නොබලා නිදි මරලා ඔබගේ channel එක ඔබ ගොඩ ගන්නට උත්සාහ කරන්න පුළුවන්. සමහරක් ඊට ඔබ කොහෙද travel කරලා වීඩියෝ අරගෙන වීඩියෝ ක්ලිප් අරගෙන ඒව ගෙනල්ලා සමහරකට ඔබ ඒ වීඩියෝ එඩිට් කරලා YouTube එකට ඔබ අප්ලෝඩ් කරන්න කැපවීමක් උත්සාහයක් ගන්න පුළුවන්. අපි සමහරකට හිතනවා දැන් YouTube channel එක පටන් ගත්තට පස්සේ වීඩියෝ එකක් දාලා අනේ කම්මලි මේක කරන්න බෑ නිදිමතයි අපි අපිට එහෙම කරනකොට හිතෙනවා. මොකද මනස කොයි මොහොත වුණත් කැමති සැපට ජීවත් වන්නට. හිතුනොත් එහෙම මොනවා හරි කාලා YouTube වීඩියෝ එකක් බලලා අනේ පොඩ්ඩක් නිදා ගන්න ඇලවෙන්න තියෙනවා නම් ඔබ එහෙම හිතනවා නම් ඔබ එහෙම කරනවා නම් ඔබ හිතන්න එහෙම පුජ්‍යලයන්ට කවදාවත් ගොඩ යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. තමන් උත්සාහයෙන් දෙයක් කරනවා නම් කැපවීමෙන් උනන්දුවෙන් ඒ දේ කරනවා නම් අන්න ඔබට ගොඩ යන්නට ඉබේම පුළුවන්. දැන් මම කියන්නම් අපි දැන් වර්තමානයේ දන්නවා YouTube නීති ටික දන්නවා. අපි YouTube channel එකේ මුදල් උපයනවා නම් අපි watch hours එක 4000 සම්පූර්ණ වෙන්න ඕනේ. ඊළඟ එක තමයි subscribe එක 1000ක් සම්පූර්ණ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබගේ ග්‍රාහකයන් පිරිස 1000 සම්පූර්ණ කරන්න ඕනේ. ඒ වගේම තමයි දින 365ක් ඇතුළත අවුරුද්දක් ඇතුළත ඔබ watch hours එක 4000 සම්පූර්ණ කරන්නට ඕනේ. එහෙම කළොත් තමයි අපිට YouTube එකකින් මුදල් ඔබ අතට ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට දැන් ඕනම YouTube එකක් කරනකොට සාමාන්‍යයෙන් 21 වගේ වෙනකොට ඕනම හැම මාසෙකම සමහර 21 වගේ දින වෙනකොට YouTube එකෙන් මුදලක් ඔබට ලැබෙනවා. හැබැයි ඔයා තාම YouTube එකේ පටන්ගෙන තාම watch hours එක තාම ඔයා ගොඩ දාගෙන නෑ තාම. නේ? watch hours එක 4000 සම්පූර්ණ කරගන්න විදිහට තාම ඉන්නවා. මග ලතවි ඉන්නවා. 2027 වෙනකොට මේ 4000 තියෙන watch hours එක 8000 බවට පත් වෙනවා. දැන් ඔබ ලෝන් වීඩියෝ කරන කෙනෙක් නම් ඔබ watch hours 4000 සම්පූර්ණ කරගන්නට ඕනේ.
මේ 2026 වසරේ ඉඳන් 2027 ජනවාරි 31 වෙනකොට ඔබ watch hours 4000 සම්පූර්ණ කරන්න තිබෙන්න ඕනේ. හැබැයි ඊට පසුව කරන්නට ඉන්නවා නම් ඔබට watch hours එක 4000 බවට පත් කරගන්නට වෙනවා. එහෙනම් YouTube කරන්නට බලාපොරොත්තුෙන් ඉන්න ඔබ මේක දැනුවත් වන්න. දැන් ඔබ ෂෝට් වීඩියෝ කරන කෙනෙක් නම් දැන් අපි දන්නවා ෂෝට් වීඩියෝ කරනවා නම් තියෙන නීතිය තමයි දින 90ක් ඇතුළත views එහෙම නැත්නම් views ලබා ගන්නට ඕනේ මිලියන 10ක්. එතකොට ඔයා මිලියන 10ක් කම්ප්ලීට් කරන්නට ඕනේ. ඔයා ලබන අවුරුද්දේ ජනවාරි වලින් පස්සේ YouTube channel එක ගොඩ දා ගන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් හැබැයි ඔයා හැබැයි views ඔයා මිලියන 20ක් ලබා ගන්නට ඕනේ. එතකොට මේ අවුරුද්දේ තියෙන 4000 8000 වෙනවා ලබන අවුරුද්දේ වෙනකොට. එතකොට ෂෝට් වීඩියෝ කරන ඔයා මිලියන 10ට තියෙන දින 90ක් ඇතුළත මිලියන 10 ලබා ගන්නට ඕනේ ඔයා. ලබන අවුරුද්දේ වෙනකොට මිලියන 20ක් ලබා ගන්නට ඕනේ. දැන් හිතෙන්න පුළුවන් කෙනෙකුට මේක මා අමාරුයි එපා වෙනවා හිතන්න පුළුවන්. හැබැයි ඔබ මේ උත්සාහය අත්හරින්න එපා. ඔයා තාම YouTube එක කොට දාගෙන නැත්නම් ලබන අවුරුද්දට යන්න නොදී ඔබ මේ අවුරුද්දේම මේ YouTube channel එක කොට දාගන්න උත්සාහ කරන්න. බෑ කියලා දෙයක් නැහැ. අපිට ඕනම දෙයක් බෑ කියලා දෙයක් නැහැ මේ ලෝකේ. උත්සාහ කරනවා නම් ඔනන්දුව තියෙනවා කැපකිරීම තියෙනවා නම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් ඔබ ලෝන් වීඩියෝ කරන කෙනෙක් නම් ඔබ ලංකාවේ ඉන්නට පුළුවන් පිටරට ඉන්න පුළුවන් වැඩිය ඔබ ඔය කොහේ හිටියත් ඔබ ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබෙනවා. ඔබ වැඩිය ඕනේ තමන් යන ගමන බිමන පොඩි වීඩියෝ එකක් අරගෙන පොඩ්ඩක් විස්තරයක් කරලා YouTube එකට අප්ලෝඩ් කරන්න. තව පොඩි එඩිට් එකක් දාලා ඉතින් අර වීඩියෝ එක හොඳට හදලා අප්ලෝඩ් කරන්න. ඔබ ට්‍රැවලින් කරන කෙනෙක් නම් කොහේ හරි ඇවිදලා ඔයා හොඳ තැන් ටිකක් වීඩියෝ කරගෙන ඒ තැන් විස්තර කරමින් ඒ වීඩියෝ එක හොඳ එඩිට් එකක් දීලා YouTube එකට අප්ලෝඩ් කරොත් එහෙම ඔබගේ වීඩියෝ එක ගොඩාක් දිනක් අතරේ වෛරල් වෙන්න පටන් ගන්නවා. දැන් ඔබ හිතන්න ඔබ දානවා ලෝකේ ලොකුම තියෙන ගංගාව කියලා දානවා. ඔබ දාන්නේ මාතෘකාව දාන්නේ ලෝකේ තියෙන ලොකුම ගංගාව. හැබැයි ඔය වීඩියෝ එක බලන්න ගිය පුජ්‍යලේ බලනකොට හම්බෙන්නේ ලෝකේ තියෙන ලොකුම ගංගා නෙමෙයි. චූටි වතුර පාරක් යන දිය කඩਿੱත්තක් තමයි වීඩියෝ එකේ තියෙන්නේ. අන්න එහෙම කරාට පස්සේ ඔබ විශ්වාස කරලා ඔබගේ channel එක වීඩියෝ බලන්න එන පුජ්‍යලයා ඔබගේ වීඩියෝ බලන එක එපා වෙනවා. ඒ පුජ්‍යලයා ඒක ආයෙ සිදු කරන්නේ නැහැ. ඔබගේ channel එකේ ආයෙ වීඩියෝ බලන්න එන්නේ නැහැ. ඒක නිසා ඒ වැරද්ද ඔබ කවදාවත් කරන්නට එපා. මාතෘකාවට අනුව වීඩියෝ එක හදන්න. ඒ මාතෘකාවටම වීඩියෝ එක පෙන්වන්න. එතකොට තමයි ඔබට මේ YouTube එක හරහා මුදල් උපයන්න මේ watch hours 4000 සම්පූර්ණ කරන්නටත් ඒ වගේම ඒ watch hours
4000 සම්පූර්ණ කරගන්නටත් පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම ෂෝට් වීඩියෝ කරන කෙනෙක් නම් ඔබ දාන ෂෝට් වීඩියෝ එකේ සමහරක් අය ෂෝට් වීඩියෝ අපලක් කොටලා එඩිට් කරලා ලස්සනට වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරනවා. අන්න ඒ විදිහට කරන්න පුළුවන් නම් ඔබට මේ YouTube ගමන කිසිම අමාරුවක් නැතුව පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. ඒක නිසා ඔබගේ YouTube channel එකත් මෙම අවුරුද්ද ඇතුළත ගොඩ දාගන්නට කැපවීමෙන් කටයුතු කරන්න. මොකද watch hours 8000ට යන්නේ නැතුව ඔබ කොහොම හරි මෙම අවුරුද්ද ඇතුළත ඔබගේ YouTube channel එකත් ගොඩ දාගෙන ඔබගේ හීනවලට ගමන් කරන්නට මග විවර කරගන්නට හැම මොහොතේම උත්සාහ කරන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබට ඔබගේ YouTube channel එක මෙම අවුරුද්ද ඇතුළත මේ මාස 5 ඇතුළත watch hours 4000 සම්පූර්ණ කරගෙන subscribe 10 සම්පූර්ණ කරගෙන ඔබගේ YouTube ගමන සාර්ථක වෙන්න කියලා මම හදවතින් ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබගේ ඉලක්ක කරා ගමන් කරන්නට ඔබට ඔබගේ හීන සැබෑ වෙන්නට මග අත්වලක් බවට මග පාදවා ගන්නට අත්වලක් බවට පත් වෙන්නට කියලා මම හදවතින් සුබ ප්‍රාර්ථනා කරන ඉතින් මගේ channel එක සමග බැඳී රැඳී සිටීමේ වීඩියෝ එක නැරඹූ ඔබට බොහොමත් ස්තුතියි. ඔබ තමයි මාගේ වත්කම. එහෙනම් ඔබට ඉතින් එහෙනම් ඔබගේ හීන අධිෂ්ඨාන වලට ගමන් කරන්නට සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔබට තවමත් ඔබගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එකක් දාපුව ගමන් ඔබ ළඟටම ගෙන්න ගන්නට bell සලකුණ click කරලා තබා ගන්න. එහෙනම් මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්නට share කරන්න. එහෙමනම් ඉතින් ඔබගේ YouTube ගමන ඔබගේ හීන කරා ගමන් කරන මාර්ගය සාර්ථක වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.